ආයිබෝන් යාළුවනේ ඔයාලා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ජම්බු චට්නි එකක් හදන්නේ කොහොමද කියලා. මේ දවස්වල ජම්බු ගොඩාක් අස්සල හැදලා අහකට යනවනේ. ඉතින් අපිට පුළුවන් ජම්බු ටිකක් කඩාගෙන මේ ජම්බු චට්නි එක හදාගන්න. බලමු කොහොමද හදන්නේ කියලා. ජම්බු ගෙඩි 12-14ක් පමණ තමයි මම ගත්තේ. ඒක හොඳට හොදලා ඊට පස්සේ ඒකේ ඇට අයින් කරලා මම සාමාන්‍ය ප්‍රමාණයට කෑලි වලට කපා ගත්තා. ගොඩාක් පොඩි කරගත්තෙත් නැහැ. සාමාන්‍ය ප්‍රමාණය හිමියට කපා ගත්තා. ඊට පස්සේ මම ඒකට ලුණු තේ හැඳි භාගයක් විතර දාලා විනාඩි 2ක් විතර තියලා තියෙනවා. මේ ලුණු දාලා තියෙනින් අපිට ඒකේ වතුර ටික අයින් කරගන්නත් පුළුවන්. ඊපස්සේ වතුර ටිකක් උනනවා වගේ වෙනවනේ. ඊට පස්සේ අපි ඒක විනාඩි 2ක් විතර තියාගන්න ඕනේ. ඒ අතරේ මම අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගත්තා. අපිට ඉඟුරු සුදු ලුණු ටිකක් පොඩියට කපලා හෝ නැත්නම් කොටලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මුද්‍රස් පළං ග්‍රෑම් 20ක් පමණ මම ගත්තා. විනාගිරි මිලිලීටර් 30ක් පමණ, ඉන සැලට් දෙකක් තුනක්, කරාබුලට දෙකක් තුනක් වගේ සීනි මිශ්‍රණ දෙකයි මම ගත්තේ. මිරිස් කුඩු තේ හැඳි භාගයක් ගත්තා. ඔයාලා රස අනුව නම් තව දාගන්නත් පුළුවන්. කුරුඳු චුට්ටකුත් ගන්න පුළුවන්. ওই ටික තමයි මම එකතු කරගත්තේ. බලමු කොහොමද හදන්නේ කියලා. ඊට පස්සේ මම විනාඩි 2ක් තියලා තියපු ජම්බු ටික හොඳට වතුර බේර ගන්නවා. හොඳට මිරිකල වතුර ටික අයින් කරන්න ඕන. බලන්නකො වතුර කොච්චර තියෙනවද කියලා. අපිට වතුර අයින් කරගත්තම ලේසි චට්නි එක හදාගන්න. බලන්න. වතුර ගොඩක් තියෙනවා එකේ. ඊට පස්සේ මම මැටි භාජනයක් ටිපේ තියලා මැටි වළඳක් ගන්න එක හොඳයි. මොකද අපි විනාගිරි දාන නිසා ඇලුමිනියම් භාජන ගන්න එපා. අපි ඒකට විනාගිරි ටික දාගන්නවා. විනාගිරි ටික පොඩ්ඩක් රත් වෙගෙන එනකොට අපි ඒකට අපේ සීනි මේසෙන් දෙකක් දාගන්නවා. ඊට පස්සේ ඒක හොඳට කවලම් කරන්න ඕනේ සීනි ටික දිය වෙනකන්. සීනි ටික දිය වෙගෙන එනකොට අපිට ඒකට එකතු කරන්න පුළුවන් ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. ඒක එකතු කරලා කවලම් කරන්න ඕනේ. ඊට පස්සේ මම කරාබුලන් ටික තලාගෙන ඒකත් එකතු කරගත්තා. ඒ වගේම ඉනසල් ටිකත් පොඩ්ඩක් පොඩි වෙන තලාගත්තා. ඒකත් එකතු කරගත්තා. මිරිස් කුඩු ටිකක් දාගන්න ඕනේ. මිරිස් කුඩු වලට මදි වගේ දෙන්න ඕන නම් තව මිරිස් ඕනි නම් තව පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අපි මුදලස් පළං ටික එකතු කරගත්තා. මුදලස් පළං වලින් පොඩි පැන් රසක් එනවා. ඊට පස්සේ අපි ජම්බු ටිකත් එකතු කරගන්න ඕනේ. ජම්බු ටිකත් එකතු කරගෙන අපි චට්නි එක කවලම් කරගන්න ඕනේ. ජම්බු ටික ටිකක් දුඹුරු පාට වෙනකන් පොඩ්ඩක් කවලම් කරගන්න ඕනේ. ඒ වගේම විනාගිරි ටිකක් පොඩ්ඩක් හිඳිගෙන එනකොට අපිට ටිපෙන් බා ගන්න පුළුවන්. මේ වගේ ජම්බු චට්නි එකක් හදලා ඔයාලත් රස බලලා කමෙන්ට් එකක් දාන්නකෝ. මගේ YouTube channel එක බලපුවා ඔයාලට බොහොම ස්තුතියි.